උනාට සිරිලා ගෑනිට කොටන්න ගියුප එක වැරදි. හැබැයි උතන වැරද්ද තියෙන ඇත්තම පාලිතයාගේ මිනිහානේ පවුල් කඩා හිරවන්න යන්නේ. අනේ මේ ඔය සිරිල් පාලිත මගුලක් නෙමෙයි. මම මේ කල්පනා කරන්නේ ඊ අර මහත්තුරු කියපු විදිහට මේ ඕනම තැනක පුපුරන ද්‍රව්‍යයක් තියෙන්න පුළුවන්. ඔව්. අපි හොඳට අවධානයෙන් යන්න ඕනේ මේ යන ගමනක් බිමනක් උනා. මම අවධානයෙන් යන්නේ. හොඳ අවධානයෙන් යන්නේ. මම හොඳ අවධානයෙන් යන්නේ බලාගෙන කරගෙන. උඩ මොනවද බලන්නේ? බිම් බෝම්බයක් තිබ්බොත් එහෙම. බෝම්බයක් කොහෙද අරක උඩ බිම බලාගෙන ඵලයක්. බට්ටෙක් නෙමෙයිනේ. බෙට්ටක්නේ. එන පත ගොම් බෙට්ටකට බය වෙලා මෙතන පාර බලාගෙන මෙහෙන් යන්කෝ උක පාක් ගන්න. බිම් බෝම්බයක්. බිම් බෝම්බයක්. බෝම්බයක් නෙමෙයි බා පොල් කොම්බයක් අර කවුරු ඩිවිලා ඉසික්ක පොල් කොම්බයක්. එහෙම බය වෙන්න එපා. එහෙම නෑ මේ යම පාරි. අයියෝ. පාර ගහට එහා පැත්තේ බිම් බෝම්බයක්. බෝම්බයක් තමයි යකෝ. ඒකනේ මම කිව්වේ. ඒක සිරාවටම බෝම්බයක්. නේ සතුටු වෙන්න එපා බෝම්බයක් කියලා. යකෝ බෝම්බයක් ඒක. එන බය ගන්න. අනේ කාලා බේරගන්න. අපි බේරගන්න. බෝම්බේ තරහ දින අපි බේරගන්න. කලබල වෙන්න එපා. කලබල වෙන්න නෙමෙයි. ලිම්ම අපි සංසුන් වෙන්න. අපි සංසුන් වෙන්න. හරිද? ඇස් දෙක පියාගෙන. ඇස් දෙක පියාගෙන. හරි. හොඳ හුස්මක් ගනි. නායෙන්ද? නැපො ඉතින් එනම් මොකෙන්ද? ගන්න. හුස්මක් ගන්න. හරි. දැන් සෙමින් වාතය පිට කරන්න. මෙතන කමක් නැද්ද? කමක් නැහැ. ඕ ඒ වාතේ නෙමෙයි පිට කරන්න කිව්ව ගත්ත හුස්ම ටික පල්ලේ හදාපන්. හුස්ම හිර කරන් ඉද්දි ගියේ. දාපන්. හරි. දැන් සෙමින් මෙනෙහි කරන්න. ඔබගේ නාස්පුඩු හරහා වාතය ඇතුල් වෙනවා. ඇතුල් වෙනවා. පිට වෙනවා. ඒ සමගම ඔබේ සිත සංසුන් බවට පත් වෙනවා. මෙතන ආනාපාන සති භාවනාව කරන්නද තියෙන්නේ? අතන බෝම්බයක් තියෙනවා. පිස්සු දැන්. බෝම්බෙ මොකද කරන්නේ? කෑ ගමන් ගන්න. බේරගන්න. අපි බේරගන්න. ඒ කවුරු ඉන්නකද යන්නේ? ඒ මොකෝබ? මේක වරෙන් යකෝ බෝම්බයක්. ඒ බෝම්බයක්. බෝම්බයක් අර තියෙන්නේ. අර තියෙන්නේ. අපි දෙන්න තමයි හොයාගත්තේ. උඹලා දෙන්නද හොයාගත්තේ? ඔව්. මේ එහෙනම් පේටම් බලපත්‍ර ගත හැකියි ඈ. ඒක නෙවෙයි මේක ඔරිජිනල් බෝම්බයක්ද? ඔරිජිනල් එකක්ද චයිනීස් හයි කොපියක්ද කියන්න අපි දන්නේ නැහැ. හැබැයි පිපුරුවොත් සකබම්. ඒ කියන්නේ මේ ඇත්ත බෝම්බයක්ද? කලබල වෙන්න එපා. කලබල වෙන්න එපා. කලබල වෙන්න එපා. සංසුන් වෙන්න. හරිද? කලබල වෙන්න එපා. දඟලන්න එපා. ඔහොම ඉන්න තැන් වල ඉන්න. සංසුන් වෙන්න. සමුසේනේ ඔය කලබල වෙලා ඉන්නේ අපිද? දැන් මට තමා කියාගත්තේ ඔය මම පොඩි දෙයකට කලබල වෙනවා. කලබල වෙනවා කියන්නේ මේක දැකපු ගමන් මමත් මුළු ගමටම හෙන්න කෑ ගැහුවා. ගමට? එහෙම සද්දයක් ඇහුන්නේ නැහැ නේ. ඇහෙන්නේ නැති නුදියක් නැහනේ. මේ බෝම්බේ දැකපු ගමන් මම මුළු ගමටම හෙන්න මීහරකෙක් වගේ පෙරියන් දුන්නා. හරිනේ. හරකෙක් කෑ ගන්න සද්ද නම් ඇහුණ බස. මං හිතේ තඩි ගොන් වස්සෙක් මේ මද්දකට අහුවෙලා කියලා. ඉරාවට. ඒක නෙමෙයි.